මෙවර LPL තරඟාවලියේ උණුසුම වඩාත් වැඩි කරමින් පළමු ක්වොලිෆයර් තරඟය මීට සුළු මොහොතකට පෙර නිම වුණා. ජෙෆ්නා කණ්ඩායම හා ගෝල් කණ්ඩායම තරඟවලදී මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ප්‍රබල ජෙෆ්නා කණ්ඩායම කඩලු දෙකක් පමණක් දෙවි මෙතෙක් තරඟාවලිය තුල කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු පූර්ව නිර්මාණය කරමින් ලකුණු 242ක් ලබා ගැනීමට සමත් වුණා. ආරම්භක පිටවරු කාමිල් මිෂාර මෙවර LPL තරඟාවලියේ දෙවන ශතකලාභියා බවට පත්වෙමින් පන්දු 55කදී 4 පාර 10ක් හා දෙවන්ත 6 පාර 7ක් සමග නොදෙවි ලකුණු 108ක් ලබා ගැනීමෙන් අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර කවාජා හා තවහිට් යන පිතිකරුවන් දෙදෙනාම තවත් වේගවත් ඉනිම් දෙකක් ක්‍රියාත්මක කරමින් ලකුණු 54 බැගින් ලබා ගැනීමෙන් ගෝල් කණ්ඩායම වෙත ප්‍රබල ඉලක්කයක් නිර්මාණය කළා. මෙම තරඟය තුළ ගෝල් පන්දු යවන්නන් හට ජෙෆ්නා කණ්ඩායමේ එක් කඩුල්ලක් පමණයි ලබා ගැනීමට හැකි වුණේ. අනෙක් කඩුල්ල දුවදී දැවී යාමක් ලෙසටයි සටහන් වුණේ. අනතුරුව ජයග්‍රාහී දෙවන්ත ඉලක්කයේ හඹා ගිය ගෝල් පිතිකරුවන් හට පන්දු වාර 20 තුල කඩුළු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 228ක් පමණයි. දසුන් ශානක ප්‍රමුඛ ගෝල් පිතිකරුවන් ලබාගත් ලකුණු පුවරුවයි මේ. ඒ අනුව ජෙෆ්නා කණ්ඩායම හට මෙම තරඟය තුළ ලකුණු 12ක ජයක් හිමි වූ අතර අද දින දෙවන තරඟය ලෙසින් කොළඹ හකෙන්ඩියන කණ්ඩායම් දෙක අතර තරඟය ආරම්භීමට නියමිතයි.